සුබ සන්ධ්‍යාවක් විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගිනු යොබ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝජීවා මහත්මිය දිත්වා සුලිකුණාටුවෙන් හානි වූ ප්‍රදේශ නිරීක්ෂණය සඳහා එක් වුණා. රට මුහුණ දුන් ව්‍යසනකාරී අවස්ථාවේ රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙලද ඒ මහත්මිය මෙහිදී අගය කළා. දිත්වා සුලිකුණාටුවේ බලපෑමෙන් මාවතුර ප්‍රදේශයේ නිවාස රැසක් නායාමට ලක්ව 28 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත් වුණා. තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව සිටිනවා. එම ප්‍රදේශයට ගිය ක්‍රිස්ටලිනා ජෝජීවා මහත්මිය විපතටපත් ජනතාව සමග අදහස් හුවමාරු කරගත්තා. මෙවැනි ව්‍යසනකාරී අවස්ථාවකදී රජය ක්‍රියාත්මක කළ කඩිනම් සහන වැඩපිළිවෙල පිළිබඳව සතුට පළ කළ ජෝජීවා මහත්මිය ඒ අවස්ථාවේ ජනතාව දැක් වූ අසීමිත ධෛර්යය, කැපවීම හා එකමුතුකම අගය කළා. අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් යන මහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. We lost everything, madam. We lost the house and everything. We now need a house and money. Everything we need. Can you help? It was so thanks. This is a beautiful country with beautiful, strong people. මේක ඉතා ලස්සන රටක්, ඉතාම ශක්තිමත් ලස්සන ජනතාවක් ඉන්න. ඒ වගේ මම දන්නවා ඔබට සෞභාග්‍ය උදා වෙනවා. මම මෙහි ආවේ මගේ නියෝජිතයන්ගේ පණිවිඩය රැගෙන. ඔබේ ශක්තිය දරා ගැනීමේ හැකියාව විශිෂ්ටයි. ඒ වගේම මගේ කනගාටුව මම ඔබට ප්‍රකාශ කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විපතට පත් වූවන් වෙනුවෙන් ඩොලර් මිලියන 200ක් ලබා දුන්නා. මම ජනාධිපතිතුමා අගමැතිතුමිය මුණ ගැසුණා. ඔවුන්ට මම උදව් කරන බවට පොරොන්දු වුණා. අපි ඔබ සමගයි. And you can know that we are with you. Thank you.